දැන් මම ඔය ඇත්තොන්ගෙන් තව දෙයක් අහන්න. රුවන්වැලි මහා සෑයට අධිපති ඒ රුවන්වැලි මහා සෑය ආරක්ෂා කරන ආරක්ෂක දෙවියන්ගේ නම මොකද්ද? රුවන්වැලි මහා සෑය ආරක්ෂා කරන ආරක්ෂක දෙවියන්ගේ නම මොකද්ද? තූපාරාම චෛත්‍ය ආරක්ෂා කරන ආරක්ෂක දෙවියන්ගේ නම මොකද්ද? මිරිසවැටිය චෛත්‍ය ආරක්ෂා කරන ආරක්ෂක දෙවියන්ගේ නම මොකද්ද? කෝ උත්තර නෑනේ. දැන් අර ඉස්සල්ලේවට ප්‍රශ්න වලට උත්තර ආපු වගේ දැන් මේ ටිකට උත්තර ආවේ නෑනේ. ඇයි පින්වතුනි අපිට ගොඩාක් වැරදිච්ච තැනක් තමයි ඔන්න උතන. මේ ලංකාවේ මහා බලවත් බලගතු මහා පුණ්‍යවන්ත ශක්තියක් තියෙන දෙවිවරු ගණනාවක් වැඩ ඉන්න පුණ්‍ය භූමියකයි අපි මේ ජීවත් වෙන්නේ. නමුත් අවාසනාවක් වන්නේ ඒ මහා බලගතු පුණ්‍යවන්ත දෙවිවරු අපි අමතක කරලා අත්හැරලා අපි ගිහිල්ලා පුද පූජා පවත්ත වර්ණනා කර කර පින් දෙනවා. අපේ දහමට කිසිසේත්ම සම්බන්ධ නැති වෙනත් ආගම් වලට හිමිකම් කියන මිත්‍යා දෘෂ්ටික දිව්‍ය කොට්ටාසයකට පින් දෙන ගමන් එහෙම පින් දීලා අපි බලාපොරොත්තු වෙනවා අනේ කෝ අපිට මේ දෙවිවරු සලකන්නේ නෑනේ. දෙවිවරු අපිට යුතුයකම් කරන්නේ නෑනේ. ඇයි අපි මෙච්චර පින් දීලා ඒ දෙවිවරු අපිට මේ විදිහට සලකන්නේ නැත්තේ කියලා. පින්වතුනි දෙවිවරු අපිට සලකනවා. හැබැයි සලකන්නේ ඒ සලකන විදියට හිටියොත් විතරයි. නැත්තම් උන්වහන්සේලාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි මෙච්චර කල් පින්දීලා පින්වතුනි බලවත් කරේ ඇත්තටම කාවද? සම්මාදිට්ඨික දෙවිවරුද? නැහැ. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. ඒ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු බලවත් කරලා ඔවුන්ගෙන් අපට කවදාවත් යහපතක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ඔබ මේ ධර්මානුශාසනාව තුළින් අද ඇති කරගන්න මෙන්න මේ ප්‍රතිපත්තිය. ඔබ මොනවා හරි පින්කමක් කරලා ඒ පින් අනුමෝදන් කරන්න කාටද? සම්මා දිට්ඨික දෙවිවරුන්ට. රුවන්වැලි මහා සෑයට, මිරිසවැටියට, තෝපාරාමෙට මේ හැම තැනකටම අයිති දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු පින්වතුනි මේ නිකම් පහළ වෙච්ච අය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වර ලංකාවට වැඩම කරාම ඒ ලංකාවට වැඩම කරපු වෙලාවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැක්කා අනාගතේ මේ තැන්වල මෙන්න මේ වගේ ස්ථානයන් බිහි වෙනවා කියලා. කැලණි පුදුබිමට ගිහිල්ලා ඒ ස්ථානයේ සමාපatti සුවයෙන් සමවැදිලා ඒ කැලණි පුදුබිමේට ආරාධනා කරනවා මණියක්කික නාගරාජයන් වහන්සේලාට මේ පුදුබිම
මේ සම්බුද්ධ ශාසන ඉවර වෙනකම් ආරක්ෂා කරගෙන යන්න කියලා. ඊළඟට වඩිනවා භාග්‍යවතුන් වහන්සේ රුවන්වැලි මහා සෑයට. එතකොට කැලණි පුදබිම ආරක්ෂා කරන්නේ මොන දෙවියන්ද? මණියක් එක නාගරාජයන් වහන්සේ. ඊළඟට වඩිනවා පින්වතුනි රුවන්වැලි මහා සෑයට. ඒ ස්ථානයේ සමාපatti සුවෙන් සමවැදිලා භාග්‍යවතුන් වහන්සේ දකින අනාගතේ මේ වගේ ස්ථානයක් මෙතන බිහි වෙනවා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතනට ආරාධනා කරනවා පින්වතුනි විශාල රූප කියන දෙවියන්ට මේ ස්ථානය ආරක්ෂා කරගෙන යන්න කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මිරිස වැටියට වැඩම කරනවා. ඒ මිරිස වැටිය පුදබිමක් මේ විදිහට හැදෙනවා කියලා බුදුරජාන් වහන්සේ දැකලා ඒ ස්ථානයේ උන්වහන්සේ සමාපatti සුවෙන් සමවැදිලා ඉන්දක කියන දෙවියන්ට ආරාධනා කරනවා මේ පුදබිම ආරක්ෂා කරගෙන යන්න කියලා. එහෙනම් මිරිස වැටිය පුදබිම අදටත් අප්‍රමාදීව ආරක්ෂා කරන ආරක්ෂක සම්‍යදෘෂ්ටික දෙවියන්ගේ නම මොකද්ද? ඉන්දක දෙවියෝ. එහෙම තූපාරාමයට වඩිනවා. තූපාරාමේ ආරක්ෂා කරන ආරක්ෂක සම්‍යදෘෂ්ටික දෙවියන්ගේ නම මොකද්ද? පතවිපාල දෙවියෝ. ඊළඟට තිස්සමහාරාම චෛත්‍යයේ වැඩම කරනවා. ඒ තිස්සමහාරාම චෛත්‍යයේ ආරක්ෂා කරන ආරක්ෂක සම්‍යදෘෂ්ටික දෙවියන්ගේ නම තමයි මණි මේකලා කියලා දිව්‍යාංගනාවක්. දෙව් දුවක්. කතරගම කිරිවෙහෙර බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානෙන් ආරාධනාවෙන් ආරක්ෂා කරනවා. පින්වතුනි මහා ගෝස කියලා දිවි රාජෝත්තමයන් වහන්සේ නම. මහා ගෝස දීඝවාපී පුදබිම බුදුරජාණන් වහන්සේගේ ආරාධනාවෙන් අප්‍රමාදීව ආරක්ෂා කරනවා. මහා සේන කියලා දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ නම. ඒ වගේම ශ්‍රී පාදස්ථානය ආරක්ෂා කරනවා කවුද? සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. ඔය සුමන සමන් දෙවියන් ආරක්ෂා කරන තවත් ස්ථානයක් තියෙනවා. ඒ කොහෙද? තවත් චෛත්‍යයක් තිබෙනවා. කොහෙද? මහියංගන චෛත්‍යය. මහියංගන චෛත්‍යයත් ආරක්ෂා කරන්නේ සුමන සමන් දෙවියෝ. ඊළඟට නාගදීපය ආරක්ෂා කරන්නේ මහා මහින්ද කියලා දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ නම. සේරුවාවිල පුදබිම ආරක්ෂා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඒ සේරුවාවිල පුදබිම ආරක්ෂා කරන්න පින්වතුනි. එතන ඇත්තටම දෙවිවරු විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම නාගයෝ ඉන්නේ. එතන ප්‍රධාන වශයෙන් ආරක්ෂා කරන්නේ සුමන කියලා නාගරාජයන් වහන්සේ නම. ඒ වගේම තමයි ඒ සුමන නාගරාජයන් වහන්සේගේ අම්මා ඉන්දමානවිකාව කියලා එයත් එතන ඉන්නවා. ඒ වගේම තමයි ඒ දෙන්නගේම බෑණනුවන් කෙනෙකුත් ඒ නාගරාජෙක් එතන ඉන්නවා. හැබැයි ওই තුන් දෙනා විතරක් නෙවෙයි ඔක්කොම ඉන්නව නාගයෝ සේරුවාවිල රකින්න කෝටි 14ක්. නාගයෝ කෝටි 14ක් ඉන්නවා. ඒ කියන්නේ සුමන නාගරාජයන් වහන්සේට ඉන්නවා පරිවාර නාගයෝ කෝටි 6ක්. ඉන්දමානිවිකාවට ඉන්නවා පරිවාර නාගයෝ කෝටි 6ක්. ඒ වගේ මේ බෑණනුවන්ට ඉන්නවා පරිවාර දෙවිවරු කෝටි 2ක්. ඔක්කොම එකට එකතු වෙනකොට කෝටි 14ක් ඉන්නවා. බලන්න පින්වතුනි මේ තරම් මහා බල සම්පන්න මහේශාක්‍ය දිව්‍ය මණ්ඩලයක්ම මේ රටේ වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ නමක්වත් නිකම් අපේ මනසේ නැතුව උන්වහන්සේලාට පින් ටිකක්වත් දෙන්නේ නැතුව උන්වහන්සේලාගේ
කරුණා මෛත්‍රිය අප කෙරෙහි ලබා ගන්නවා කියන එක නම් වෙන්නේ නැති දෙයක්. එනිසා ඔබ පුළුවන් තරම් බලන්න මෙන්න මේ කියන දිව්‍ය මණ්ඩලයට පින් දෙන්න. ඔය ස්ථානයන් වලට ගිහිල්ලා පින් දෙන්න මෙන්න මේ කියන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා මේ ස්ථානයේ රකින්නවා කියන සිතුවිල්ලෙන් පින් දෙන්න බලන්න. මෙහෙම හිතන්න. ප්‍රාර්ථනා කරලා පින් දෙන්න. මා මේ රැස් කරගත්තා වූ සියලුම පින් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ආරක්ෂා කරන, උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අප්‍රමාදීව ආරක්ෂා කරන ආරක්ෂක සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා පින් දෙන්න. එහෙම පින් දෙනකොට ගොඩාක් අය දෙවියන්ට පින් දෙද්දී මම දැකලා තියෙනවා අත් දෙක තියාගන්නේ හකුළු වාගෙනනේ. ඒක හොඳ නැහැ. කොහොද ගොඩක් අය කියන්නේ දෙවිවරු අපිට වඩා පහත් කියලා. දැනට තෞතිසා දිව්‍ය ලෝකේන සක්‍ර දේවේන්ද්‍රයන් සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නම. ඒතර අපිට වඩා පහත්ද? කොච්චර උසස්දනේ? අපිට වඩා පහත් නම් අපි රහත්වත් වෙලා ඉන්න ඕන. මහා දිව්‍ය මේ බල තියෙන දෙවිවරු ඉන්නවා. ඒ නිසා දෙවියන්ට පින් දෙද්දි හොඳට මතක තියාගන්න අත් දෙක එකට එකතු කරලා පින් දෙන්න. ඔය අත් දෙක එකට එකතු කරගන්නකොටත් පින්වතුනි අපි සමහර වෙලාවට වැරදියට තමයි ඔක තියාගන්නේ. මොකද මේ හැම එකක්ම ධර්මයේ බොහෝම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි භාග්‍යවතුන් වහන්සේගේ ධහමනේ අනුගමනය කරන්නේ. ධර්මයේ කියලා තියෙනවා විනයාලංකාර ටීකාවේ අත් දෙක තියාගෙන ඉන්න ඕන ආකාරය. ඒක ඔබට දර්ශනය කරලම කියනවා නම් අපි අත් දෙක තියාගෙන ඉන්න ඕන මෙන්න මෙහෙම බොකුටු වෙන්න. පොහොට්ටුවක් වගේ. සමහරලට මෙහෙම එකට එකතු කරලා සමහරලට මෙහෙම ඇඟිලි නමාගෙන මෙහෙම තියන් ඉන්නවා. ඒක කරන්න එපා. බුදුන් වදිනකොට ගාත කියනකොට පන්සල් ගන්නකොට මොන දේ කියන්නත් අත් දෙක එකතු කරලා වන්දනා කරනවා නම් වදින්න මෙන්න මේ ක්‍රමයට අත් දෙක තියාගෙන. මේකට සඳහන් කරලා තියෙන්නේ කරපුට සංඛාතං කියලා තමයි මේ ක්‍රමය. බොකුටු වෙන්න තියාගෙන ඉන්න ඕන. පිටුතුනි බුදුරජාණන් වහන්සේගේ දහමේ මේවා වෙනසක් නැතුව පිරිසිදුව තියෙන නිසා අපට බය නැතුව කරන්න පුළුවන්. එනිසා මෙන්න මේ ක්‍රමයට දෙවියන්ට පින් අනුමෝදන් කරන ඔබ කැමති ගාතාවක් කියලා. හැබැයි පින් දෙන්න කාටද? මොන දෙවියන්ටද? සම්මා දිට්ඨික දෙවියන්ට.